ගගන තල මැද දිලෙන පුන් සඳ වටට ඇඳි සුදු උඩුවියන් රුවට දෙපළට සොඳුරු විලසට අඳුරු දුරු කර නාපහන් වටට වගුරැලි සතර කොනකදී පෝරුවේ ඇති පුන් කලස් පෝරුවට කොට වෙන ගවසර දෙන්න හැම දෙවි යනිවරන් එනතුල මාත් එක්ක අෂ්ටක නම් පොරොන්දු 8ක් දෙන්න තමයි ඔය ආව හදන්නේ මම දන්නේ ඔය මෙච්චර කාලෙකට මෙන්න මේකට කොච්චර පොරොන්දු ටිකක් දීලා තියෙනවද කියලා ඊළඟ මේ ටිකත් ඔක්කොම හරි අද මේ ඥාති සනුවරයක් ඉස්සරහා දෙන්න හදන මේ පොරොන්දු 8ක් හරියට මරින පුතා හිතේ තියෙනා වූ සෑම දෙයක් මේ ආකාරයෙන් සිද්ධ වෙන්න වේවා කියලා විවාහයට පතන කලින් කැමති විදිය ප්‍රාර්ථනාවක් හිතා ගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම විශේෂ වෙනවාමයි. දැන් ඉන්න බලන්න දින දෙක ලස්සන ඉස්සරහ. එනාකර 80000ක් ධර්මස්කන්ධයෙන් තෙවණු අෂ්ටාරේ මහා සංඝරත්නයේද සිවුවනව. දෘಢ රාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍යවන කියන්නාවස්තු රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු 33 කෝටියක් දෙවි දේව වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ඇතිවද මේ නව යුග ජීවිතයක් අතර බලාපොරොත්තු වෙන පෝරුමස්තකාරෝඩව නැග සිටින නව යෝධි බින්දපලගේ හිතේ මේ වෙලාවේ යම් කිසි දෙයක් වේ නම් ඒකේ ආකාරයෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ වගේම අද මේ පටන් ගන්න හදින ඔබේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි සමදලා තුලම සිත් තුල පහනක් දල්වා ගමු.